සුවපත් වේවා. දුබුගම් ඔය කියලා කියන්නේ මේකද? අලි ඇවිල්ලා දින අලි වෙඩි දිනවද? ඔව් අලි ඇවිල්ලා. Good morning. ඉතින් අද තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් සම්මේලනක දැක්කම අද අපි කොහෙද යන්නේ කියලා ඔයාලා කියන්නේ ඉතින් අද යනවා පිළිත් වන්දනා කරන්න. ඉතින් වණ්ඩාරලෙන් ආවේ අපි හවස 4ට විතරදී අපි වණ්ඩාරලෙන් හවස 4ට විතර ඇවිල්ලා මේ අපි ආවා සියඹලාණ්ඩුවට. ඉතින් සියඹලාණ්ඩුවෙන් අපි පිටත් වුණේ අපේ බඩේ කොක්කවල හැරි කරගෙන මේ පාන්දර 1ට විතර. ඉතින් අපි අද යන්නේ ට්‍රැක්ටර් වල මේ අමුතුම අත්දැකීමක් මම ජීවිතේ පළවෙනි අවස්ථාව මේ අත්දැකීම ලබා ගන්න. ඉතින් මමත් ගොඩක් ආසාවෙන් හිටපු යන්න මුල් ගමනක් තමයි කැමිලිත් කියන්නේ. මට ඒ අවස්ථාව අද හම්බුණා. මේ අපේ නඩේ අද 25ක් විතර ඉන්නවා. තව ට්‍රැක්ටර් දෙකක් ඉස්සරහින් යනවා. මම ඉන්නේ මේ තුන්වෙනි ට්‍රැක්ටරේ. මෙහෙට කොහොමද අද වීරකාරකයක් තමයි තියෙන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. Oh. Kalian mau dari lagi habis di pasti. Darga ada opinion mana yan? Yan beri. අලි ඇවිල්ලා මේ අලි වෙටි තියනවා දැන්. ඔව්. අලි ඇවිල්ලා තියනවා කියන්නේ මේ හැරි. අලි වෙටි තියනවා මේ. මේකට කියන්නේ දුබුගම් ඔය කියලා. ඔව්. අර මාමා තමයි කිව්වේ දුබුගම් ඔය කියලා කියන්නේ මේකටද. අලි ඇවිල්ලා තියනවා අලි වෙටි තියනවා මෙතන. අලි යන්නේ මෙතනින්ද කොහෙද? ඔව් අලියා මෙතනද කොහෙද යන්නේ මං හිතන්නේ. අලියා මේ ටිකෙම ඉඳලා තියනවා කොහමද හැබැයි. ඔව්. ඔව්. මේ පාර මේ තියෙන්නේ
එහෙම අවුලක් නැහැ. තාම නෑ නේ. අපි නම් මේ හරියවත් ගන්න නැහැ. නෑ මං කියන්නේ එහෙම නම් එන්න කිව්වේ. ඉස්සලා වගේ කොට ගන්න නැහැ. يعني කොට ගන්න නැහැ විලාද කරලා තියෙනවා. ඔව්. නිසා පොඩ දූවිලි පොඩ කමාරු පොඩ යන්න පාරේ
ගත්තා එදා හුස්දාලා ගිහින්. බෑ ගානක් කොට වෙලා ඉන්නේ. උඩට ගිනි පාරක් නගින්න මේ ගහ ඔක්කොම යනවා දැන් අපි මේ කබිල්ත දේවාලට වෙලා ඉන්නේ මේ දේවාලට ඇවිල්ලා මේ කම්බියත ගන්නවා මේ මොකද මේ කියන අලියනවා රැට ඒ නිසා මේ හරි සෝල් එකක් දාන්න යන්නේ ටැට්ටේට සෙට් කරලා ටැට්ටේට සෙට් කරලා මේ සෝල් එකක් දාගන්න යන නිසා වටේ කම්බියත ගන්නවා නැත්තම් මෙතනදී ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම දන්නවනේ මේ මද්දු ඉන්නවා දංගයා ඉන්නවා ඒතර අපිට රැට ඉන්න වෙන්නේ නැහැ මේ හරි ඒක නිසා අපි මෙතන වටේ කම්බිය දෙන ට්‍රැක්ටර් තුන වෙනම ගහලා මේ ට්‍රැක්ටර් තුන වෙනම ගහලා අපි මේ මෙතන කම්බියද ගන්නවා ගන්න මේ වැට කොහොම උඩට අල්ලන් ඉඳ ඔයත් අල්ලන් ඉඳ අය අතාරින්න එපා හෙට තමයි අතාරින්න වෙන්නේ ඔක හෙට තමයි අතාරින්න වෙන්නේ ඔහම අල්ලන් ඉඳ අල්ලගත්ත කට්ටිය ඔහම අල්ලන් ඉඳ හෙට වෙනකම් ඔව් කොහොමද මේ අර මේ අපි අපිට තිබෙන ලනු දෙක මේ මේක අර තියෙන්නේ මේක කරගෙන ට්‍රැක්ටර් එකට කලලා තියන්නේ නැහැ අර මාත්‍යා ඔගේ ලනු කරලා දෙයක් තියෙනවා ගන්න ලියන්න ගැටලුවක් නැහැ ලියන්න මේ ගස් වල දාලා වැරදලා නම් හරි ඔව් අපි නනයිනකොට යාළුවෙක් ආවා මොන පෙන්නන්න ඔන්න ඉන්න යාළුවෙක් පේනවද දන්නේ නැහැ ඔයාලට තුම්පාරක් කියන්නේ දෙන්න ගිහිල්ලා. දෙන්න ගිහිල්ලා තුම්පාරක් කියන්නේ. සම්පූර්ණ වරද්දව. මගේ එක දාගන්න. ආ නේරපොඩ ගියන්නේ නෝන් ටේන බෙල්ට. ඔය ටේන බෙල්ට. ආ මෙතින බෙල්ට කොනද? ඊට ගියා නේද? ඒක තියෙන අම්මා ඇක්ටිව් වෙන්නේ. ඔය කලකදී පුරවලා. සුවපත් වේවා. ඊළඟ නම් හදා ගන්න අපිට 30යි දැන් ගාලා තියෙන්නේ. මොන යාළුවෙක් කියලා ඉන්නවා මද්දු වෙලා ඉන්නවා මේ ඔයාලා බෝධි පූජාවට ගියා. ගිහිලා ආවේ. දැන් වෙලාව 4 විතර ඇති ඔන්න ඉන්නවා මද්දු වෙලා මේ සාර පූජාව තියෙන්නේ. කඩේ පූජාව ඔව් තියෙනවද? ඔව්. කීරෙන්නේ නෑ නෝ. ඔයා කීරෙන්නේ? මම තියන්නේ. මම මොකද කිව්ද පොමස් කරන්නේ? අරූපිනෝ වා දේව සංඥානාතිනෝ වා තථාගතෝ තේ සංඝමක්ඛායති අමිහා කම් බුද්ධං භගවතං ලෝකනාතං
තථාගතං අරහං සම්මා සම්බුද්ධං අභිපූජයාමි අනුස්සරාමි සිරසා නමාමි සරණං ගච්ඡාමි සාදු 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 උදයට පායන ඉරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි දෙව්ලොව අධිපති සක් දෙවියන්ටයි කඩවර විමනට වැඩ එන්ටයි අහසේ වඩිනා සම දෙවියන්ටයි පොළවේ වඩිනා සම දෙවියන්ටයි දේව මිනිස් ලොව සම දෙවියන්ටයි කඩවර විමනට වැඩ එන්ටයි විෂ්ණු උපුල්වන් කද දෙවියන්ටයි නාත විභීෂණ ගණ දෙවියන්ටයි සදෙව්ලොවේ ඇති සම දෙවියන්ටයි කඩවර විමනට වැඩ එන්ටයි විෂ්ණු උපුල් අංකදිරාසන යුත්තං නාත පදිනිදත් මුන්ද ශුරින්දං වහල අයියාන දිවොල්ම දෙවියන් සිව්වර ඉසිවර් දිවිදු නමාමි ඕම් සූරිදා සූරි දිවිරාජ උත්මයානං වහන්ස සූර්ය වේමනේ සිතං ජීවමානව සෙනරත් කඩවර සීමාලකයට දිෂ්ටි හෙලා වඩිනසේක්වා ඕම් සම්දෙවි රාජ උත්මයානං වහන්ස දිෂ්ටි හෙලා ජීවමානව කඩවර දෙවියන්ගේ සීමාලයකට වඩිනසේක්වා ඕම් දෙව්ලොවට අධිපති දෙවියන්ට අනසක දෙන්නා වූ මහා බ්‍රහ්ම දිවිරාජ උත්මයානං වහන්ස දිටිහෙලා ජීවමානව කඩවර සීමාලකයට වඩිනසේක්වා ඕම් සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාදීපයත් ආරක්ෂා කරන්නා වූ තිස්සක නමකින්